සාධනෙන් කියවන්නද මේ YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔන්ලයින් සල්ලි ගන්න කියලා. ඒ කියන්නේ ඊමණි. ඒ කියන්නේ මම අද ඔයාලට කියලා දෙන සයිට් එකෙන් ඔයාලට ගිහින් microtask ඒ වගේම ඔන්ලයින් shopping ඒ වගේ ගොඩක් දේවල් කරලා ඒකෙන් අපිට සල්ලි ගන්න පුළුවන්. එහෙනම් මේ අපි මේ බැංකුවට මේකෙන් සල්ලි ගන්න පුළුවන්. PayPal අපේ නම්බර් for Visa debit දෙකම අපිට ඒකෙන් සල්ලි ගන්න පුළුවන්. කියන්නේ ඩොලර්ස් අපිට ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. paid work කියලා මම මේ විදිහට ගහගන්නවා paid work කියලා. හරි, ඊට පස්සේ paid work කියලා ගහලා enter බටන් එක දෙන්න. ඊට පස්සේ පළවෙනියට මෙන්න link එක click කරන්න. හරි යාළුවනේ, ඔයාලට මේක ඕපන් වුණාම පෙන්නනවා ඔයාලගේ ෆෝන් එකේ මේක දාගන්න පුළුවන්. App Store, Play Store දෙකකින්ම දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ මේකේ චුට්ටක් වල එහාම ගිහිල්ලා බලන්න. මේ කියන්නේ කස්ටමර් මේක පාවිච්චි කරපු කට්ටිය මේකට 4.4 rate එකක් දීලා. ඒ කියන්නේ හොඳටම හොඳයි මේ app එක. කියන්නේ හොරබරු වංචා නැහැ. මේක හොඳම, ඒ කියන්නේ හොඳ මට්ටමේ තියෙන වෙබ්සයිට් එකක්. ඊමණි සම්බන්ධයෙන් තියෙන හොඳ වෙබ්සයිට් එකක්. පල්ලෙහාට ගියාම පෙන්නනවා ඔයාලගේ මේ වෙබ්සයිට් එක ගැන ටිකක් පොඩි ගයිඩ් එකක්. ඒක ඔයාලා ඕනනම් කියවන්න. ඊට පස්සේ ගොඩක් තියෙනවා. ඊට පස්සේ උඩට ගිහින් මම පෙන්නන්නම් දැන් ඔයාලට මේකෙන් කොහොමද සල්ලි කියන්නේ මනි හොයාගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙන් අපිට ගේම් ප්ලේ කරලා සල්ලි පොයින්ට් ගේම් එකේ සල්ලි ගන්න පුළුවන්. වීඩියෝ බලලා සල්ලි ගන්න පුළුවන්. මයික්‍රෝ ටාස්ක් නේව කරලා අපිට සල්ලි ගන්න පුළුවන්. ඔන්ලයින් shopping කරලා සල්ලි ගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ ඒ ක්‍රම 6ක් තියෙනවා සල්ලි ගන්න. හරි, දැන් මම ඔයාලට පෙන්නන්න මේක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලා දැන් මෙතන තියෙන නිල් පාට රෙජිස්ටර් කියලා බටන් එකක් ඒක ක්ලික් කරන්න. හරි, දැන් ඔයාලා මෙතනින් ඔයාලගේ ඊමේල් එක හරි පාස්වර්ඩ් එක දීලා මෙතන රෙජිස්ටර් වෙන්න පුළුවන්. මෙතනින් කන්ටිනියු බටන් එක දෙන්න. මම නම් මගේ විදිය තමයි Google එකෙන් sign in වෙන එක. මම ඊට Google එක නම් මගේ Gmail එකෙන් sign in වෙනවා. හරි, ඊට පස්සේ මෙතනින් කන්ටිනියු දෙනවා. හරි, ලෝඩ් වෙනවා. හරි, මේ next මේ කොරම next දාලා මෙතන start දෙන්න. හරි යාළුවනේ, මේක තමයි මේකේ main interface එක. හරි, මෙතනින් තව වැඩි ඉවර නෑ. අපි දැන් මේක පල්ලෙහාට යන මේක email එක verify කරන්න පුළුවන්. හරි යාළුවනේ, මෙතන තියෙනවා අපිට verify your email කියලා. ඒ බටන් එක click කරන්න. හරි යාළුවනේ, ඊට පස්සේ මෙතන තව load වෙනවා. load වුණාම තියෙනවා මෙතන verify your email කියලා. ඒ මෙතන තියෙනවා send activate link කියලා. ඒක click කරන්න. හරි යාළුවනේ, දැන් ඔයාලගේ Gmail එකට මෙයාලා link එකක් එවනවා. හරි, දැන් link එක ආවා. දැන් අපි ඉතින් Gmail එකේ ගිහින් බලමු link එකෙන් වීඩියෝ. හරි යාළුවනේ, හරි යාළුවනේ, මේ ඇවිල්ලා තියෙන paid work එකේ හරි ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන open කරාම verify your account කියන බටන් එක ක්ලික් කරන්න. හරි යාළුවනේ, මේ විදිහට load වෙනවා. හරි යාළුවනේ, මෙතන ඔයාලට පෙන්නනවා your email has been successful. ඒ කියන්නේ ඔයාලගේ email එක දැන් මේ verify වුණා. හරි, දැන් මේක අපි මේකෙන් අයින් වෙමු. දැන් dashboard එකට යන්න. හරි, දැන් ඔයාලා මෙතන අපි මෙතන තමයි ඔයාලගේ balance එක. කියන්නේ මේකෙන් හම්බ කරන e-money ටික, ඒ කියන්නේ සල්ලි ටික මෙතන තමයි ඔයාලා පෙන්නන්නේ. හරි, දැන් ඔයාලා මම පෙන්නන දැන් මේකෙන් කොහොමද e-money හොයන්නේ කියලා. මෙතන මේ තියෙන earn කියලා ටැබ් එක ඒක ක්ලික් කරන්න. හරි, දැන් ඔයාලට ආව ගමන් පෙන්නනවා choose the method of earning. ඒ කියන්නේ මෙතනින් method මේ ඔයාලගේ කැමති method එක මෙතනින් select කරන්න. ඊට පස්සේ මෙතන අපි ඊළඟ යටින් දාලා තියෙනවා point 1000ක් තමයි මේකේ ඩොලර් එකකට සමාන වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ ගේම් ගහලා point 1000ක් එකතු කරලා තමයි ඔයාලට ඩොලර් එකක් මේකේ හදාගන්න පුළුවන්. මේකේ මේ software එකේ ඩොලර් 1000ක් තමයි එක ඩොලර් එක. හරි යාළුවනේ, දැන් මම ඔයාලට පෙන්නන්නම් දැන් මේකෙන් කොහොමද අපි සල්ලි හොයන්නේ කියලා. දැන් ඔයාලට පුළුවන් මේකෙන් ගේම් ගහලා earn කරන්න. watch videos බලලා
earn කරන්න මායික්‍රෝ ටාස්ක් කරන්න හරි ඔන්ලයින් shopping කරන්න මේ විදිහට ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන් මම ඔයාලට දැන් පෙන්නන්න මෙතනින් watch videos කියන එක ක්ලික් කරනවා හරි යාළුවනේ ඊට පස්සේ මෙතනින් තියෙනවා මෙතන ඒ කියන්නේ මෙතන තියෙනවා you will earn කියලා ඒ කියන්නේ මෙතනින් මේ වීඩියෝස් බලලා මෙච්චරක් $0.0.1 ඒ කියන්නේ මේකින් watch videos බලලා අපිට මේ තරම් අපිට ඩොලර් සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන් හරි යාළුවනේ දැන් මම මේ watch කියන බටන් එක ක්ලික් කරනවා හරි යාළුවනේ දැන් මෙතනින් කියනවා ෆෝන් එකට මේ ඇප් එක දාගෙන මේකේ ඒ ඇප් එකෙන් වීඩියෝ බලන්න කියලා. හරි යාළුවනේ මම මේක දැන් ෆෝන් එකට යනවා මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා මේ මගේ ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙනවා. හරි යාළුවනේ අපි දැන් යමු ෆෝන් එකට. මම ෆෝන් එකට ආවා. ෆෝන් එකෙන් දැන් ඔයාලා Play Store එකට ගිහින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. දැන් ඔයාලා මේ Play Store එකේ සර්ච් කරන්න paid work කියලා. හරියල්ලුනේ දැන් මේ පළවෙනිම ලින්ක් එක ක්ලික් මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරාම මේ ඕපන් කියලා බටන් එක ක්ලික් කරන්න. හරියල්ලුනේ දැන් මේකට යනවා අපේ ඇප් එකට. ඕපන් වෙනවා ඇප් එක. මේ විදිහට ඇප් එක ලෝඩ් වෙනවා. හරියල්ලුනේ මම දැන් මේකට සයින් ඉන් වෙලා හිටියේ. ඒකයි මේ විදිහට ලෝඩ් උනේ. මම බැලුවා මේක කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාලට පෙන්වන්න ඕනේ. ඒක හින්දා මම ඔයාලට පෙන්වන්න මේකෙන් සයින් ඉන් වෙන හැටි. මම මේකේ ආයෙ ලොග් අවුට් වෙනවා. හරි යාළුවනේ මේ විදිහට තමයි ඔයාලට පෙන්වන්නේ. මෙතන රෙජිස්ට්‍රේෂන් දෙන්න එපා. මොකද අපි දැන් account එකක් හදන්න තියෙන්නේ. ඒකින්ද ආයෙ දෙන්න එපා. මෙතන සයින් ඉන් කියන බටන් එක ඔබන්න. දැන් ඊට පස්සේ ඔයාලගේ ඊමේල් අර හදාගත්ත ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා මෙතන ලොගින් වෙන්න පුළුවන්. සයින් ඉන් බටන් එක දෙන්න. නැත්නම් ඔයාලා අපි අර හදාගත්ත Gmail එකෙන් ෆෝන් එකේ Gmail එක තියෙනවා නම් ඒකෙන් ලොගින් වෙන්නත් පුළුවන්. මම දැන් Gmail එකෙන් ලොගින් වෙනවා. හරි යාළුවනේ දැන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන Gmail ටික පෙන්නනවා. දැන් ඒකෙන් අපි අර හදාගත්ත Gmail එක සිලෙක්ට් කරන්න. හරි යාළුවනේ දැන් මේ විදිහට ලෝඩ් වෙනවා. ඔන්න ඔහොමයි හදාගන්නේ. හරි යාළුවනේ දැන් ඔයාලට පෙන්වන්න දැන් මේ කිව්වේ අපි දැන් ඊමණිය කොහමද හොයන්නේ කියලා. දැන් මෙතන තියෙනවා earn කියලා ටැබ් එක. ඒක ක්ලික් කරන්න. මේක උඩ ටච් කරන්න. අර ඩෙස්ක්ටොප් එකේ වගේම පෙන්වනවා. දැන් මෙතන watch videos කියලා තියෙන්නේ. ඒක උඩ ඔබන්න. හරි යාළුවනේ මේකත් අපි අයින් කරගමු. දැන් මෙතන watch videos කියන බටන් එක ඔබන්න. හරි යාළුවනේ මේ විදිහට අපේ වීඩියෝ මේ ඇඩ් එක ප්ලේ වෙනවා. හරි යාළුවනේ එතන උඩ කතිල් ලකුණක් පෙන්වනවා. ඒක වැටෙන ගමන් ඒක ඔබ හරි යාළුවනේ මේක ආවා. හරි යාළුවනේ මෙතන කතිල් ක්ලික් කරන්න. උඩ නම්බර් එකක් කවුන්ට් වෙනවා. හරි යාළුවනේ ඒකත් කතිල් ලකුණ බලන්න. දැන් අපිට එකෙන් පොයින්ට් 11ක් හම්බුණා. අපි තව වීඩියෝ බලමු. මේ විදිහට ඇඩ් එකක් ප්ලේ වෙනවා. යාළුවනේ මේ ප්ලේ වෙන්නේ තප්පර 30ක් විනාඩියක් අතර වීඩියෝ ඒ කියන්නේ ඇඩ් තමයි ප්ලේ වෙන්නේ. ඔයාලා හිතාගන්න TikTok එක බලනවා කියලා. එතකොට මේක දැනෙන්නේ කාලය යනවා. එතකොට අපි කාලේ ගියා ඒ වුණාට අපි සල්ලිත් හම්බෙනවා මේකේ. ඒ කියන්නේ අපිට මේ කාලය අපතෑමක් නෙමෙයි මේකෙන් කරන්නේ.
හරි යාළුවනේ දැන් අපිට පොයින්ට් 10ක් හම්බුණා මේ වීඩියෝ එකෙන්. හරි යාළුවනේ දැන් අපි බලමු මේ දැන් අපි ගත්ත සල්ලි ටික කොහොමද අපේ ඒ කියන්නේ අපේ බැංකුවටම දාගන්නේ. අපි කාඩ් එකෙන් කොහොමද දාගන්නේ කියලා. හරි යාළුවනේ දැන් අපි යමු ඩෙස්ක්ටොප් එකට. හරි යාළුවනේ දැන් අපි බලමු මේකෙන් අපි හොයාගත්ත සල්ලි ටික e-money ටික බැංක් එකටම කොහොමද අපි withdraw කරගන්නේ කියලා. හරිද යාළුවනේ දැන් අපි ඉස්සෙල්ලාම මේ ඩෑෂ්බෝඩ් එකට යමු. හරි යාළුවනේ අපි මේ විනාඩි 10-15 ඇතුළත අපි මේකෙන් $0.1.1ක් ඔබලා කොච්චර දාන්න ඒ කියන්නේ මේක අපි TikTok එකේ පල්ලෙහා උඩට යන වෙලාවෙ මේකට අපි මේක වීඩියෝ ටික බැලුවා නම් ඇතින් දවසකට අපිට $1ක් විතර හොයාගන්න පුළුවන් නේ. හරිද යාළුවනේ දැන් අපි බලමු මේකෙන් අපි කොහොමද සල්ලි ටික බැංකුවටම ගන්න කියලා. මෙතන තියෙනවා තුන්වෙනි ඔප්ෂන් එක. ඒක ක්ලික් කරන්න. හරිද යාළුවනේ මේ දේ ක්ලික් කරා. හරි යාළුවනේ. දැන් ඊට පස්සේ මෙතන වලට පෙන්නනවා මේක අපි පළවෙනි වතාවට ඒ කියන්නේ පළවෙනි වතාවට බැංකුවට withdraw කරගද්දී අපි $20ක් උතනින් අපි උපයලා තියෙනවා. කියන්නේ $20ක් අපි උපයලා තිබ්බම තමයි මේ පළවෙනි withdraw එක ගන්න පුළුවන්. අනිත් withdraw කියන්නේ මේක $20ක් උපයලා අපි ඒක withdraw කරගත්තට පස්සේ ඊළඟ සැරේ අපිට $1ක් හම්බෙලා මෙතන අපි බැංකුවටම withdraw කරගන්න පුළුවන්. මේ පළවෙනි වතාවේ අපි මේ $20ක් හොයාගෙන තමයි මේක withdraw කරගන්නේ. එනේ verify එක මෙතන තියෙනවා. හරි දැන් අපි මෙතන payment method එකක් add කරගන්න ඕනේ. payment method එක add කරන්න ඕනේ මෙතන තියෙනවා දාන ලකුණු. ඒක ක්ලික් කරන්න payment method කියන්නේ payment method කියන ක්ලික් කරන්න. හරි යාළුවනේ මෙතන වල PayPal account එකක් තියෙනවා. මෙතන email එක first and last name දීලා දැන් ටික් එක දාලා මෙතන add payment method කියන එක දාන්න පුළුවන්. මම ඉස්සරහට කියන්නම් PayPal account එකක් හදන්න කියලා. එතරම් ඔය YouTube එකේ තියෙන ඕන තරම් වීඩියෝ PayPal account හදන්න කොහොමද කියලා ඉතින් බලන්න හදාගන්න. හරි යාළුවනේ දැන් අපිට ලේසිම ක්‍රමය තමයි bank account එක. මේ bank account එකේ number එක ඒව ටික දීලා ඉතින් අපිට register වෙන්න පුළුවන්. ඒ කියන්නේ add method කියන බාන්න ගොබන්න. දැන් ඔයාගේ card එකේ number, bank account number, bank first and last name එක, name of bank ඒව දීලා BIC code ඊට පස්සේ මෙතන ටික් එක දාලා මෙතන method කියන එක දෙන්න. හරි යාළුවනේ එහෙමයි මේකේ අපේ සල්ලි ටික මෙතන withdraw කරගන්න බැංකුවට. යාළුවනේ එහෙනම් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක තේරුණා කියලා. එහෙනම් මගේ මේ වීඩියෝ හොඳනම් වීඩියෝ එක ලයික් කරලා දාලා මගේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් බෙල් එකන් එකට ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට ඔයාලගේ සංගමන හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්.